හොඳයි. අපි අද බලමු රොම්බම ඉන්ටරෙස්ටිං මාතෘකාවක් ගැන. ඒ තමයි programs. එහෙම නැත්නම් අපි ලියන software network එකක් හරහා එකිනෙක එක්ක කතා කරන්නේ කොහොමද කියන එක. Java වල networking capabilities පිටිපස්සේ තියෙන මේ magic එක අපි හරිම සරලව අද තේරුම් ගනිමු. ඉතින් මුලින්ම අපිට එන ප්‍රශ්නේ තමයි මේ කොහොමද එක කම්පියුටර් එකක දුවන ප්‍රෝග්‍රෑම් එකක් network එකේ තවත් කම්පියුටර් එකක කියන ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන්නේ. අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි Java sockets කියන concept එකෙන් අපිට ලැබෙන්නේ. හරි. මේ සම්පූර්ණ process එක තේරුම් ගන්න අපි මුලින්ම මේ කතාවේ ඉන්න ප්‍රධාන චරිත ටික key playersලා කවුද කියලා හඳුනාගමු. network communication වලදී නැතුවම බැරි මේ මූලික කොටස් ටික මොනවද කියලා අපි මුලින්ම බලලා ඔන්න පළවෙනි සහ වැදගත්ම කෙනා තමයි socket. හරිම සරලව කිව්වොත් network එකේ තියෙන programs දෙකක් අතර තියෙන two-way communication link එකේ එක කෙලවරක් තමයි මේ. දත්තය යවන්නයි ලබා ගන්නයි තියෙන digital endpoint එකක්. එහෙම නැත්නම් දොරටුවක් වගේ දෙයක්. ඊළඟට server socket. දැන් මොකද්ද මේක? මේකත් socket එකක් තමයි හැබැයි විශේෂ වර්ගයක. මෙයාගේ වැඩේ data යවන එක ගන්න එක නෙවෙයි. මෙයා හරියට server එකේ domain කෙනෙක් වගේ. එළියේ ඉඳන් කවුරු හරි එනකම් බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ connection request එනකම් listen කර කර ඉඳලා request එකක් ආවම ඒක accept කරන එක තමයි මෙයාගේ එකම රාජකාරිය. අපේ තුන්වෙනි key player තමයි inet address. මේකෙන් represent වෙන්නේ IP address එකක්. හිතන්නකෝ හරියට ගෙදරක street address එකක් වගේ කියලා. network එකේ තියෙන හැම computer එකටම ඒකටම ආවේනික digital address එකක් තියෙනවා. ඉතින් Java network එකේ computer එකක් තියෙන්නේ කොහෙද කියලා හොයාගන්නේ අන්නේ IP address එකෙන් තමයි. හොඳයි. දැන් අපි key players ලා ටික දන්නෝනේ. එහෙනම් අපි server එක පැත්තෙන් පටන් ගමු. බලමු කොහොමද server එකක් connection එකක් එනකම් බලාගෙන ඉන්න setup එක හදාගන්නේ කියලා. මේ diagram එකෙන් පෙන්වන්නේ TCP connection එකක dance එක. ඒ කියන්නේ ඒක සිද්ධ වෙන විදිහ. අපි දැන් server එකේ පළවෙනි steps ටික මොනවද කියලා කඩලා බලමු. මේක අපේ road map එක වගේ තමයි. හරි. step 1. server එක මුලින්ම කරන්නේ නිශ්චිත port number එකක server socket එකක් create කරන එක. මේක හරියට අපි નિયમિત street address එකක කඩයක් කරිනවා වගේ වැඩක්. network එකේ අනිත් අයට ඇවිත් connect වෙන්න පුරුවන් listening point එකක් හදනවා. ඔන්න ඔය වැඩේ කරන Java code line එක තමයි මේ. new server socket කියලා අපි object එකක් හදනවා. ඒකට argument එකක් විදියක අපි listen කරන්න බලාපොරොත්තු වෙන port number එක දෙනවා. මේ උදාහරණේ ඒක 6789. ඒ කියන්නේ අපේ server එක දැන් 6789 කියන දොරෙන් එන request වලට සවන් දෙන්න ලෑස්තියි. දෙවෙනි පියවර දැන් server එක client කෙනෙක් එනකම් බලාගෙන ඉන්නවා. accept කියන method එක call කළාම program එක එතන නතර වෙනවා. ඒ කියන්නේ block වෙනවා. client කෙනෙක් connect වෙනකම්ම program එකේ ඊළඟ line එකට යන්නේ නැහැ. ඔන්න client කෙනෙක් ආවම connection එක accept කරන code එක. මෙතන තියෙන රොම්බම වැදගත් දෙයක් තමයි accept method එකෙන් return වෙන්නේ තවත් server socket එකක් නෙවෙයි. ඒකෙන් return වෙන්නේ සාමාන්‍ය socket එකක්. අන්න ඒ socket එක හරහා තමයි server එක client එක ඇත්තටම කතා කරන්නේ. හරි. server එක දැන් listen කර කර ඉන්නවා. අපි දැන් කතාවේ අනිත් පැත්තට යමු. ඒ කියන්නේ client කේ පැත්තට. බලමු client කොහොමද මේ connection එක පටන් ගන්නෙ කියලා. server එකේ හැම බලාගෙන ඉන්න අතරේ client තීරණය කරනවා connect වෙන්න. ඒකට client කරන්නේ server එකේ address එකයි port number එකයි දීලා තමන්ගේම socket එකක් create කරන එක. මේක තමයි client පැත්තෙන් connection එක හදන්න කරන එකම දේ. ඔන්න ඒක කරන code line එක. client පැත්තේ new socket කියලා හදනකොට අපි arguments දෙකක් දෙනවා. එකක් තමයි server එකේ address එක. ඒ කියන්නේ host name හෝ IP එක. දෙවෙනි එක තමයි server එක listen කරන port number එක. ඒ කියන්නේ 6789. ඔන්න වැඩේ හරි. connection එක established. දැන් client හදාගත්ත අලුත් socket එක server එකේ accept කරන method එකෙන් return වුණු socket එකට කෙලින්ම link වෙලා තියෙන්නේ. දැන් දෙන්නටම කතා කරන්න පුළුවන්. ඉතින් connection එක හැදුවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් තමයි නියම වැඩේ පටන් ගන්නෙ. ඒ කියන්නේ streams පාවිච්චි කරලා data හුවමාරු කරගන්න එක. streams මොනවද මේ streams කියන්නේ? හරිම සරලයි. in-stream එකක් කියන්නේ data ඇතුළට ගන්න පාරක්. outstream එකක් කියන්නේ data එළියට යවන්න තියෙන පාරක්. මේ පාරවල් දෙක එකතු වෙලා තමයි දෙන්න අතරේ කතා බහ කරන channel එක හැදෙන්නේ. ඉතින් data flow එක වෙන්නේ මෙහෙමයි. පියවර 4ක් තියෙනවා.
1 ක්ලයන්ට් ඩේටා යවන්න අවුට්ස්ට්‍රීම් එකක් ගන්නවා. 2 සර්වර් එක ගන්න ඉන්ස්ට්‍රීම් එකක් ගන්නවා. 3 සර්වර් රිප්ලයි එකක් යවන්න අවුට්ස්ට්‍රීම් එකක් ගන්නවා. 4 ක්ලයන්ට් ඒ රිප්ලයි එක කියවන්න ඉන්ස්ට්‍රීම් එකක් ගන්නවා. සිම්පල්. මෙතන බලන්නකෝ ක්ලයන්ට් යවන්න ලෑස්ති වෙන විදිහයි සර්වර් ගන්න ලෑස්ති වෙන විදිහයි. ක්ලයන්ට් client_socket.output_stream එක කෝල් කරනවා. ඒකට හරියන්න සර්වර් connection_socket.input_stream එක කෝල් කරනවා. එකිනෙකට ගැලපෙන complementary methods දෙකක්. ක්ලයන්ට් දැන් Tamanගේ අවුට්ස්ට්‍රීම් එක යූස් කරලා සර්වර් එකට මෙසේජ් එකක් ලියනවා. ඔය out_to_server.writeBytes කියන කෝඩ් ලයින් එකෙන් වෙන්නේ අන්න ඒ දේ. මෙසේජ් එක යවුවට පස්සේ ක්ලයන්ට් දැන් සර්වර්ගෙන් එන රිප්ලයි එක එනකම් බලාගෙන ඉන්නවා. ඒකට ඉන්ස්ට්‍රීම් එක යූස් කරලා රීඩ් ලයින් කරනවා. ඔන්න ඔතනින් දෙන්න අතරේ කතාවේ රවුන්ඩ් එකක් සම්පූර්ණ වෙනවා. හරි කතා බහ ඉවරයි. දැන් අපි මේ socket එකේ life cycle එකේ අන්තිම හැබැයි ගොඩක්ම වැදගත් step එකට එනවා. ඒ තමයි connection එක හරියට close කරන එක. a good goodbye එකක් දෙන එක. කතාව ඉවර වුණාම socket එක ඕපන් කරලා තියන්න හොඳ නෑ. network resources release කරන්න, ඒ කියන්නේ අල්ලගෙන ඉන්න සම්පත් නිදහස් කරන්න socket එක close කරන එක අත්‍යවශ්‍යයි. client socket.close කියන මේ simple code line එකෙන් ඒ වැඩේ කරනවා. හොඳයි. දැන් මේ building blocks ඔක්කොම පැහැදිලි නේ. socket, server socket, streams මේ ඔක්කොම පාවිච්චි කරලා මොන වගේ amazing conversations මොන වගේ applications ගොඩනගන්න පුළුවන්ද? ඒක හිතන්න හොඳ ප්‍රශ්නයක්.